හෙලෝ කොහොමද ඔයාලට ගොඩ දවසකින් ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණා. මට පොඩි කරදරයක් වුණා. ඒ කියන්නේ මගේ ෆෝන් එක මියුට් වෙලා ඩිස්ප්ලේ එක ගියා. ඒ වගේම මට ටිකක් අසනීප තත්ත්වයක් තියෙනවා. ඔයාලට මගේ කටහඬින්ම තේරෙනවා ඇති. අසනීපයි කියලා ඉතින් අපිට හැමදේම අතාරින්න බැහැනේ. ඉතින් මං හිතුවා අද කොහොම හරි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් අසනීපයෙන් ඉඳලා හවස ඇත්තට මටයි බබාලා දෙන්නට හොඳටම ඉන්න ගිහිල්ලා අපි ඇහැරුණෙත් හවස 5 මාරට වගේ තමයි ඇහැරුණේ. ඉතින් මං කල්පනා කරා අසනීපෙට ඉඳ දීලා ඉන්න බෑ. මං මගේ වැඩ ඉස්සරහට කරගන්න ඕන. ගේත් පොඩ්ඩක් පිළිවෙල වෙලා තිබුණා. හස්බන්ඩ්ගේ වැඩක් තියෙනවා. ඉතින් හොඳ තේ එකක් බීලා හිතට පොඩි ශක්තියකුත් අරගෙන මං උදේවරුේ ඉඳලා අතපසුනේ මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් මුලින්ම මං තේ එක බිව්වට පස්සේ ඇඟට පොඩි පණක් ආවා. ඊට පස්සේ මම හස්බන්ඩ්ගේ ඇඳුම් ටික අයන් කරන්න ගත්තා. හෙට හස්බන්ඩ්ුත් වැඩට යනවා. පොඩි බබත් නර්සරි එකට යන්න ඕන. මටත් හෙට ගමනක් යන්න දෙනවා. ඉතින් ඉස්සලාම අපේ ඇඳුම් ටික අයන් කරා මම. ඉතින් අපි කාන්තාවෝනේ. අපි කාටවත් අසනීප වලට යට වෙලා ඉන්න බෑ. අපේ පවුල ඉදිරියට රැගෙන යන්න ඉන්න ශක්තිය තමයි අපේ ගෘහණියෝ. ඉතින් අපි වැටුණා කියන්නේ අපි එකතැන නතර වුණා කියන්නේ අපේ පවුලේ ගොඩාක් වැඩ කඩා වැටෙනවා. ඉතින් අම්මලා හරි ශක්තිමත්. ඉතින් එයාලා කොහොමත් හිතට ශක්තිය ගන්නවනේ. මම පොඩි කාලේ ඉඳලා මගේ අම්මව දැකලා තියෙනවා. එයා අසනීපයකට කියලා එහෙම නතර වෙලා බෑයි කියලා ඉඳලා නැහැ. ගොඩාක්ම අමාරු අසනීපයකට හැරෙන්නට. ඉතින් මාත් හිතුවා පොඩි අසනීප ගතියක් තිබුණත් මගේ දරුවන්ගේ වැඩ මහත්තයාගේ වැඩ කරලා බලලා කරලා දෙන්න ඕන. ඒක නිසා කොහොම හරි නැගිටිනවා කියලා ශක්තියක් අරගෙන නැගිටලා මාත් ඉතින් වැඩ ටික කරන්න පටන් ගත්තා. ඇත්තටම අවුරුද්දේ මුල්ම ටික මට අභියෝගත් එක්කම ඉස්සරහට එන්න වුණා. ඉතින් මම හිතනවා ඒ ආරම්භය ගොඩක් හොඳයි කියලා. මොකද හිතට ශක්තියක් ගන්න අවුරුද්ද ආරම්භ වෙනකොටම ශක්තියක් එන එකත් ඇත්තටම වටිනවා. හිතුන අවස්ථා තියෙනවා මේක කරන්න බෑ නතර කරලා දාලා ඉන්න ඕන. දැන් ෆෝන් එකත් කැඩිලා එහෙම හිතුන අවස්ථාවත් මට ඇත්තටම තියෙනවා. ඒ වුණාට මගේ හස්බන්ඩ් ගොඩක් මගේ ළඟ ඉඳලා මාව දිරිමත් කරනවා. ඌව ප්‍රශ්න නෙවෙයි ගණන් ගන්න එපා. ඔයා ආපු වැඩේ ලස්සන දිගට ඉස්සරහට කරගන්න. ඔයාට පුළුවන්. ඒ වගේම මගේ නෑදෑයොත් කට්ටිය කතා කරලත් මට ගොඩක් එහෙම ධෛර්යමත් කරනවා. මේවා අඩුපාඩු තියෙනවා කියලා දෙනවා. ඇත්තට මේගොල්ලොත් ගොඩක් උදව් කරනවා මට. ඉතින් ඔන්න බලන්නකෝ මට දවස් 2-3කින් හරියට මගේ කිචන් එක එහෙම ක්ලීන් කරගන්න බැරි වුණා. හස්බන්ඩ් ඇත්තටම රෑ වෙලා ඇවිල්ලා ගොඩක් මහන්සිලා ඇවිල්ලා එයාත් පුළුවන් හැමදේම කරනවා. ඉතින් මං හිතුවා එයාට හැමදේම කරන්න බාර දෙන්න බෑ. එයාත් ගොඩක් මහන්සිලා කෙනෙක්. එයාට ඊළඟ දවසේ ඔෆිස් යන්න ඔළුව රිලැක්ස් වෙලා තියෙන්න ඕන නිසා මං ඊටු වැඩ ටික කරනවා කියලා හිතාගත්තා. මට අලුත් අවුරුද්දට කලින් සුද්ධ කරාට පස්සේ ක්ලීන් කරාට පස්සේ ඩීප් ක්ලීන් එකක් කරන්නත් බැරි වුණා මගේ පැන්ටි টොප් එකට. ඉතින් මං මේ ටික අස් කරලා ඩීප් ක්ලීන් කරන්න තමයි හිතාගත්තේ. මොකද මට මෙහෙම ඇත්තටම තියෙද්දි අසනීපෙට වැඩිය ගොඩක් අවුල් යනවා. මට මෙහෙම ඉඳලා වැඩිය පුරුදු නැහැ. මට නිතර මෙතන පිරිසිදු කරගන්න ඕන. ඉතින් අපි හැමෝම පිරිසිදු ශක්තිමත් කාන්තාවෝනේ. මම දන්නවා
මගේ යාළුවෝන් අම්මලා තාත්තලා නැන්දලා මාමලා නංගිලා අයියලා අක්කලා සේරම අපි කැමති අපිට තියෙන තැන අපේ පොඩි තැන පරිස්සමට ලස්සනට පිරිසිදුවට තියාගන්න. මේ තියෙන්නේ මට හම්බුණු පොඩි තෑග්ගක්. ඇත්තට මට නෙවෙයි මගේ හස්බන්ඩ් හම්බෙලා තිබුණේ. එයා එක මට ගෙනත් දුන්නා. මේක ඇන්ටි බැක්ටීරියල් හෑන්ඩ් වොෂ් එකක්. යූස් කරලා බලන්න කියලා එයාට ගිෆ්ට් එකක් හම්බුණ එකක් තමයි මේ. එයා මට දුන්නා. මම අද මේක යූස් කරනවා කියලා හිතුවා. මං වැඩ කරන ගමන් මේකත් මෙතනින් තියාගන්නවා. අතට මම ඒක පස්සේ යූස් කරා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරුණා. ඒක හරිම සුවඳයි. ලෙමන් ගතියකුත් තියෙනවා. ලෙමන් සුවඳත් එක හරි අමුතු මිහිරි අමුතුම සුවඳක් තියෙන හෑන්ඩ් වොෂ් එකක් ඒක. මම ඒකේ සුවඳට ගොඩක් කැමති වුණා. මට ඒක වීඩියෝ කරගන්න බැරුණා මම ඒක යූස් කරන එක. මොකද මට ටිකක් ඔළුව උස්සගෙන ඉන්න වගේ අමාරු ගතියක් තියෙනවා. සැරින් සැරේ නිදාගෙන ඉඳලා ඇවිල්ලා තමයි මම මේ වැඩ ටික කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ පැන්ටි ටොප් එක හොඳටම ක්ලීන් කරගන්නවා. අපහසුතා තියෙනවා. ඇත්තටම අපි කාන්තාවෝ ගොඩක් අපහසුතා මැද තමයි ගොඩක් වැඩ කරන්නේ. ගෙදරට වෙලා හිටියට මම දන්නවා මටත් වැඩිය අපහසුතාවෙන් තමන්ගේ වැඩ රාජකාරී කරගන්න අය ඉන්නවා. ඇත්තටම ඉතින් එයාලා තමයි පවුලේ ශක්තිය කියලා මම හිතනවා. ඇත්තටම ගෙදර ගොඩාක් වැඩියෙන් තියෙන දවස්වලට මම ඉස්සෙල්ලාම කරන්නේ මගේ කුස්සිය අස් කරගන්න එක. මොකද මට මගේ ඔළුව නිදහසක් දැනෙන්නේ අනිත් දේවල් වලට හිත හදාගෙන වැඩ කරන්න මට පුළුවන් වෙන්නේ මගේ කුස්සිය පිරිසිදුවට පිළිවෙලට තිබුණොත්. සාමාන්‍යයෙන් නම් හැමෝම මන් දන්නවා සාලේ අස් කරලා අතු ගාලා ඊට පස්සේ රූම්ස් වලට ගිහිල්ලා එහෙමනේ අස් කරගන්නේ. ඒත් මම ටිකක් වෙනස්. මට කුස්සිය ඉස්සලාම පිළිවෙලට තිබුණා. මට ඉතිරි වැඩ ටික කරගන්න එක හරි ඊසි. එතකොට ඔළුවට පොඩි සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. අනේ තව පොඩි වැඩ ටිකක් නේ කරගන්න තියෙන්නේ. කුස්සිය අස් කරලා භාජන ටික සෝදලා ඒ වැඩ ටික කරගත්තාම මට ඉතුරු වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් කියන එක මගේ ඔළුවට කොහොම හරි ගිහින් තියෙනවා. ඇත්තටම ඔයාලත් වැඩ කරනකොට කම්මැලි කරන්න බෑ කියලා හිතෙනවා නම් සමහර විට මේ ක්‍රමේ හරියයි. පොඩ්ඩක් try කරලා බලන්න. හැමෝටම හරියන එකක් නෑ. කීප දෙනෙකුට හරි මේ ක්‍රමේ හරියයි කියලා හිතනවා. මොකද අපි වැඩක් කරන්න පටන් ගද්දී අපි ඉස්සලාම දැන් අපේ ඔළුවට වැටෙනවානේ. අර වැඩෙත් තියෙනවා මේ වැඩෙත් තියෙනවා අම්මෝ වැඩ ගොඩයි කීයට ඉවර කරගන්නද තවත් වැඩ කරන්න තියෙනවා කියලා හිතනකොට ඔයා පටන් ගන්න ඕන ඔයාට ඉස්සලාම ඉවර කරගන්න ඕන. එහෙම නැත්නම් කරගන්න ටිකක් අපහසු වෙලා යන ලොකුම වැඩේ තියෙන්නේ. අන්න ඒක ඔයාගේ එක එක්කෙනාට වෙනස් වෙනවා. සමහර අයට රෙදි නමන එක තමයි ලොකුම වැඩේ. සමහර අයට කිචන් එක අස් කරගන්න එක. සමහර අයට සාලේ එහෙම නැත්නම් මිදුල
දැන් ඒ වගේ එක එක්කෙනාට එක වෙනස් වෙනවා. එතකොට ඔයාලා Tamanට අමාරුයි කියලා හිතෙන වැඩියෙන් වෙලාවක් යන ඒ වැඩේ ඉස්සලාම කරගන්න. මේක අත්හදා බලන්න. කීප දෙනෙකුට හරි මං හිතනවා මේක හරියයි කියලා. මට ඒක හරි ගියා ඇත්තටම. එතකොට අර අමාරු වැඩේ ඉවර වුණාට පස්සේ ඊළඟ වැඩ තියෙන ලේසි ඒවනේ. අන්න ඒ වගේ පොඩි අදහසක් එනවා ඔළුවට. එතකොට ඇත්තටම අපේ ඉතුරු වැඩ ටික අපිට ඊසි කරගන්න පුළුවන්. try කරලා බලන්න මේ වැඩේ. ඔන්න ඉතින් අන්තිමේට මට පුළුවන් වුණා මම බලාපොරොත්තු වෙන විදිහට මගේ පැන්ඩි ටොප් එක ගන්න. ඔය තමයි ෆයිනල් ලුක් එක. මම හරි ආසයි මේ විදිහට තියෙනවට. ඔයාලට මම කිව්වා නේද අමාරු වැඩේ කලින් කරන්න ඕනේ කියලා. මෙන් පේනවනේ මම එහෙම කියන්නේ ඇයි කියලා. මට අමාරු වැඩේ තමයි කුස්සිය දෙක අස් කරගන්න එක. ඉතින් මේ වගේ බඩු ගොඩ ගැහිලා අසනීපෙත් එක්ක තිබුණ නිසා මට බැරි වුණ නිසා තමයි මම මුලින්ම මගේ කිචන් එක අස් කරගන්න තීරණය කළේ. ඇත්තටම ඕනම දෙයක් කරන්න යද්දී අපේ එනර්ජි එක වැඩිපුරම තියෙන්නේ මුල් අවස්ථාවේදී. ඒ කියන්නේ අපිට ශක්තිය තියෙනවා උත්සාහය වුණත් අදිෂ්ඨානය වුණත් ඕන දෙයක් පටන් ගන්නකොට ටිකක් වැඩිපුර තියෙනවානේ. ඉතින් අපිට මුලින්ම අමාරු වැඩේ කරනකොට ඒ ශක්තියේ උනන්දුව යොදව ගන්න පුළුවන් ඒ අපේ ඒ කරන පළවෙනි වැඩේට. ඉතින් ඒක නිසා අමාරුම වැඩේ මුලින් කරන්න කියලා මම කිව්වේ ඒකයි ඔයාලට. ඉතින් ඔන්න වාචන ටික කොහොම හරි ඉක්මනට සෝදගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ මට හිතුණා මේ පැන්ටි එක ඩීප් ක්ලීන්ම කරගෙන එකවරෙම ඉවර කරගත්තා නම් හොඳයි කියලා. පටන් ගද්දි නම් ඉතින් බෑ කියලා හිතෙනවා. ඒත් කරගෙන යද්දී පස්සේ හිතනවා අනේ මේකටනේ මේ චුට්ටක් කම්මැලි හිතුනේ බෑ කියලා හිතෙනේ කියලා. එතකොට පොඩි සතුටකුත් එක්කම ඒ වැඩේ ඉතුරු ටිකත් ඉවර කරගන්නම හිතට ආසාවක් එනවා. මේ වෙලාව වෙනකොට නම් මට ඇත්තටම ආසනීප ගතියත් අමතක වෙලා තමයි තිබුණේ. දැන් මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ කොහොම හරි මේ ටික ඉවර කරගන්න ඕනේ කියන එක. ඇත්තටම ලෙඩවලට ඉඩ දෙන්න හොඳ නෑ. එතකොට එයාලා අපිව තව ලෙඩ කරන්න බලනවා. අපි ඒව අමතක කරලා අපේ හිත වෙන වැඩකට යොමු කරොත් ඇත්තටම අපිට අර තියෙන ලෙඩ ගතිය නැති වෙලා තව පොඩි වෙනසක් ශක්තියක් සතුටක් එකතු වෙනවා. ඒක අත්දැකීමෙන්ම මම කීප සැරයකම ලැබපු දෙයක් මම ඔයාලට කියන්නේ. පටන් ගන්න කලින් ඔයත් දැක්කනේ දැන් මයි කිචන් එකේ තිබුණ විදිය අපෝ බඩු ගොඩයි හොදන්නේ කොහොමද මේ ටික කරගන්නේ කොහොමද කියලා වගේ අයිඩියා එකක් මටත් මුලින්ම ආවා. ඒත් කරගෙන යනකොට ඒක හරි ඉක්මනට කරලා ඉවර කරන්න කියලා තමයි හිතෙන්නේ. ආස හිතෙනවා එතකොට වැඩේ කරගන්න. ඇත්තට මේ එහෙම හිතා වැඩ කරන්නකෝ. එතකොට ඒක
ඇත්තටම ආස හිතන දෙයක් ඉක්මනට වෙනවා. අපි හිතන්නවටත් වැඩිය හොඳට වෙලාවකට ඒක කරගන්න පුළුවන් වෙනවා අපිට. සතුටින් මගේ කිචන් එකේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ තමයි මම සාලේ අස් කරලා අතු ගා ගන්න ආවේ. ගොඩාක් චූටි බබාලා නැති වුණත් මගේ නර්සරි යන බබායි 3 වසරේ ඉන්න බබායි ඉන්නේ. ඉතින් ඒ දෙන්න ගොඩක් සෙල්ලම් කරනවා, දඟලනවා, කොහේ හරි දින මොනවා හරි දෙයක් අරගෙන ඇවිල්ලා ඒ දෙක පොඩ්ඩක් බලලා චෙක් කරලා එතනම දාලා යනවා. යාලා තාම චූටි. ඉතින් නිතරම අපේ ගේ නම් ටිකක් හැඩි වෙනවා. දවසට 3-4 සැරයක්වත් අතු ගන්න නම් ඕනේ. ඒ දිනට තාම ලොකුවට තේරෙන්නේ නැහැ. ඉතින් සෙල්ලම් අඩුයි හැමදේම හැමතැනම තියෙනවා. ඉතින් මම සමහර දවස්වලට ඉස්සලාම බඩු ටික අරගෙන තියන්න ඕන තැන්වල තියලා ඇවිල්ලා තමයි අතු ගන්නේ. ගොඩක් බඩු විසිරිලා නැති දවස්වලට අතු ගාන ගමන් මේ ටික අස් කරනවා. අදත් ලොකුවට බඩු විසිරිලා නැහැ. ඔය යාලා කපන කොළ කෑලි, සෙල්ලම් කරන නූල් පටි වගේ දේවල් තමයි අද ගොඩක් දාලා තිබුණේ හෙට මෙහෙට. ඉතින් මම ඒවත් අයින් කරලා මගේ සාලෙත් ලස්සන කරගත්තා. ඉතින් අපි ශක්තිමත් කාන්තාව විදිහට ඉස්සරහටම යමු කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අද දවසට මම ඔයාලගෙන් සමුගන්නවා. තව දවසක ලස්සන වීඩියෝ එකකින් අලුත් අත්දැකීම් එක්ක සතුටින් විනෝදයෙන් අලුත් ටිප්ස් එක්ක අපි හම් වෙමු. අදත් මට චුට්ටක් අසනීප නිසා ඔයාලා හැමෝම මගේ කටහඬ ඉවසයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.